එක්තරා කාලෙක මම වැඩ කරපු ආයතනයක එක තරුණයෙක් හිටියා. මෙයා වැඩට එන්නේ හරියටම වෙලාවට. මෙයා වැඩ ඉවර කරලා යනවා ඒත් හරියටම වෙලාවකට. මෙයා වැඩට එනකොට ටිකක් හරි කලින් ඔෆිස් එකට ආවොත් මෙයා ඇතුළට එන්නේ නැතුව ඔෆිස් එකෙන් එළියේ ඇවිද ඉන්නවා එයාගේ වෙලාව වෙනකන්. එයා වැඩ පටන් ගන්න එකට නම් එයා 12 මාර්ට ඔෆිස් එක ගාවට ආවොත් එයා එක වෙනකන් එළියේ ඇවිද ඉන්නවා ඇතුළට එන්නේ නැතුව. දවසක් මං ඇහුවා මල්ලි මොකද්ද මේ වැඩේ තේරුම කියලා. එතකොට එයා මට කිව්වා මම වැඩ කරන්නේ මට දෙන පඩියට වටිනාකමක් ලැබෙන මට්ටමට විතරයි නැත්තම් ඊට එහා මම මුකුත් කරන්නේ නැහැ කියලා. ඔබටත් මෙහෙම හිතිලා තියෙනවද? එහෙනම් ඒ අදහස දැම්ම වෙනස් කරගන්න. රැකියාවේ සාර්ථක වෙන්න නම් ඔබ දෙන වැටුපට වඩා වැඩියෙන් වැඩ කරන්න සුදුසු මානසිකත්වයක් හදාගෙන ඉන්න ඕනේ. ඒක ඔබේ දියුණුවට රැකියා ශාස්ත්‍රයේ ස්ථාවරත්වයට වගේම ඔබට බ්‍රෑන්ඩ් එකක් හදාගන්නත් උදව් වෙනවා. මේ කාරණා ටික මතක තියාගෙන හැමදාමත් ආදරෙන් ඔබේ රැකියාව ගෞරවයෙන් යුක්තව කරන්න. එහෙම වුණොත් ඔබට දිය ගමනක් යන්න පුළුවන්.